Hi, welcome my channel. මම අද කියලා දෙන්න යන්නේ අවකාඩෝ ස්මූදී එකක්. පොඩ්ඩක් වෙනස් ක්‍රමයකට මගේ ක්‍රමයකට. එහෙනම් අපි බලමු. මේ තියෙන්නේ මගේ වත්තෙන් ගත්ත හොඳ අවකාඩෝ. අපි අවකාඩෝ එක කපන්න කලින් ඉස්සෙල්ලාම මේ ලයිම් එක අපි ජූස් එකක් හදා ගන්නවා. ඒකයි කරන්නේ. මේක බලමු කරන විදිය අපි. කරලා අපි ඉස්සෙල්ලා ඇට අයින් කරගන්නවා. අපි අවකාඩෝ ජූස් එක තමයි මේක පොඩ්ඩක් පොඩියට ලෙලිත් එක්කම තමයි කපාගන්නේ. ලෙලි අයින් කරන්න එපා. දොඩම් ගෙඩියක් වුණත් ඔයාලට ගන්න පුළුවන්. මට ඒක බලලා ඉදිච්ච. ඒක පුංචිට කපා ගන්න ඕනේ. එතකොට ලෙලිත් බ්ලෙන්ඩර් වෙන්න ඕනේ. මිරික ලයින් කරන්න. සාමාන්‍ය දෙහිගිරි දෙකක් වගේ ගන්න ඕනේ. නැත්තම් අර ලෙමන් මං කියන මගේ ටේස්ට් එකට එන්නේ නැහැ. මගේ ක්‍රමයට ඒක විදිහට ගන්න. දැන් මම මේකත් කපාගෙන මේ ඇට තියෙනවා අයින් කරගෙන ගත්තා. දැන් මේකත් පොඩ්ඩක් පැත්තකින් තියලා අපි දැන් මම මේක මේ ජූස් ජාර් එකට දාගන්නවා. හරි. බලමු. මේ වගේ ප්‍රමාණයකට දෙහි ටික ගන්නවා. මම මොන ලෙලි එක්ක තමයි කැපු ඊළඟට මේකට අපි පොඩ්ඩක් වෝටර් ටිකක් දාගන්නවා. මේ ගානට වගේ හිටින්න. අලට පේනවා නේද මම මේක කරනවා. සාමාන්‍ය මේ වගේ ගානට තමයි බ්ලෙන්ඩ් වෙන්න ඕන. අපි දැන් මේක ලෙලි පිටින් අපි මේ බ්ලෙන්ඩ් කළේ. දැන් ඔයාලට පේනවද ඇති? මේ ගානට අපි දැන් පෙරා ගන්නවා. මෙන්න මේ විදිහට හොඳට බ්ලෙන්ඩ් වෙලා දෙහිගිරි දෙකක් උනත් සාමාන්‍ය එක වීදුරුවකට දෙහිගිරි දෙකක් විතර ගන්නවා. රැඳිලා තියෙන ලෙලි ටික අපි ගන්නවා එළියට. දැන් අපි මේ ග්ලාස් මේ වතුරෙන්ම ලෙලි ටික ඉවත් කරගෙන ඊළඟට අපි කපා ගන්නවා මේ අවකාඩෝ ගෙඩියක්. හරි මේ පේනවනේ ඔයාලට හොඳට ජූස් එකකට ගැලපෙන්න පදමටම මේක තියෙනවා. පේනවනේ ලස්සනට තියෙන හැටි. අපි දැන් මේක බ්ලෙන්ඩර් එකට මේක දාගන්නවා. මේක මම අලිගට පිළිවෙල ස්මූති එකක් හදන්නේ. ටිකක් ඝනකමට ගන්න නිසා මම තවත් ටිකක් එකතු කරගන්නවා. නැත්තම් මේක මදි වෙනවා. පොඩ්ඩක් මේකට ලුණු චුට්ටක් දානවා. ටේබල් සෝල්ට් චුට්ටකුත් දාගන්න ඕනි. දෙහි තියෙන හින්දා ටිකක් නැත්තම් ගොඩාක් මැඹුල් වෙනවනේ. ඊළඟට අපි sugar ටිකක් දානවා. sugar ඇඩ් කරනවා හොඳට.
නැවතත් අපි මේක දැන් බ්ලෙන්ඩ් කරනවා. හොඳ ස්මූති පදමක් එනකම්ම බ්ලෙන්ඩ් කරගන්න ඕනි. ඔන්න බලන්න. මේ පදම කොහොමද කියලා බලා ගන්න. මේ පේනවනේ ඔයාලට ගොඩාක් ඝනකම ගතියක් ස්මූති ගතියක් ඔයාලට දැන් මේකෙන් පේනවා. හරි. දියාරු ගතියක් නෑ ඒ වගේ. අපි තව මේකට අපි චුට්ටක් වෙනසකට වැනිලා ස්වල්පයක් අපි එකතු කරගන්නවා. මේ ඔයාලට පේනවනේ මේ ඝනකම ගතිය මේ. ඒක අයිස්ක්‍රීම් වගේ ගතියක් මේ. ඒ වගේ හොඳ ස්මූති මේකක් තියෙන වැනිලා එකෙන් ගොඩක්ම රස වෙනවා. ඔන්න ඔක තමයි මගේ ස්මූති. අලිකට පෙර ස්මූති අවකාඩෝ ස්මූති අපි දැන් මේක ටේස්ට් කරන්න ඕනේ නේ try කරලා බලමු. හරි. හරියට පේනවද? try කරමු. ඔන්න මම එනම් බොනවා. පුදුම රසක් තියෙන්නේ. අපි වෙන්දට බොන රසට වැඩිය අමුතුම රසක් මේ අලියට පෙර ස්මූති අවකාඩෝ ස්මූති එකෙන් එන්නේ. එහෙනම් ඔයාලත් මේක try කරලා බලන්න.